ආයිබෝන් ශාලිත. ආයිබෝන්. ඉතින් ශාලිත ලංකාවේ ගොඩක් දේවල් සිද්ධ වෙනවානේ. දවස ගාන එක එක දේවල් සිද්ධ වෙනවා. හැබැයි මේ කාලයක් තිස්සේ ඇදීගෙන යන දැන් ප්‍රශ්නයක් අපිට තියෙනවා මේ පැවතිච්ච පළාත් පාලන මැතිවරණය. මේ පළාත් පාලන මැතිවරණය අතර මැයි 6 වෙනිදා පැවතුණත් අදටත් ඒකේ උණුසුම තියෙනවා මම දැක්කේ. අදත් හම්බන්තොට ප්‍රාදේශීය බලය පිහිටීමක් සිද්ධ වුණා. ඔව්. ඒ කියන්නේ මැයි 6 තිබ්බට තාම දැන් මාස දෙකක් තිස්සේ වැඩේ යනවා. ඔව් ඒක තමයි. එතකොට මම කියන්නේ 2018 පළාත් පාලන මැතිවරණයට කලින් තිබිලා එතනින් අවුරුදු 4ක් බලය පැවතිලා ඊට පස්සේ බලය නැතුව නිෂ්ක්‍රීය වෙලා තිබිච්ච පළාත් පාලන ආයතන මෙච්චර පළාත් පාලන මැතිවරණේ තිබිලා මෙච්චර මේ කාලයක් යනවා නම් පිළිහිටවන්න එතන ඇත්තටම පොඩි ගැටලුවක් තියෙනවා. හැබැයි අපි පොඩි මෙතන නිකක් අස්වාභාවික තත්ත්වයක් දකින්න නේද ශාලිත? මොකක්ද ඔයා හිතන්නේ? ඔව් ඇත්තටම මේ කියන්නේ අපි දැන් කලින් ඇත්තටම පළාත් පාලන ඡන්දවලදී එහෙම කට්ටිය එකතු නැක අපිට ලොකු ප්‍රශ්නයක් වුණේ නැහැ. මොකද ඒගොල්ලෝ ඔක්කොම එකට දේශපාලනය කරා. ඉතින් ඒගොල්ලෝ එකතු වෙලා බලය පිහිටුවා. හොඳම උදාහරණය 2018 පොහොට්ටුවයි ශ්‍රී ලංකේ කට්ටියයි ඔක්කොම කට්ටිය එකතු වෙලා බලය පිහිටුවා. හැබැයි දැන් අපිට ආපු තර්කය තමයි මේකෙන් පස්සේ ඔක්කොම හොරු ශ්‍රී ලංකා එක පොහොට්ටුව UMP එක ඔක්කොම හොරු. එතකොට දැන් NPP එක වෙනම බලයක් විදිහට තමයි කටයුතු කරේ. කිසිම අවස්ථාවක ඒගොල්ලොන්ට එක්ක එකතු වෙන්නේ නැහැ. ඒ වගේම මේ කතා කරොත් එන්න දැන් ස්වාධීන කට්ටිය වුණත් හොඳ අය විදිහට දැක්කේ නැහැ. මොකද ස්වාධීන අය කියන්නේ තර පක්ෂවලින් ඉන්න බැරි නිසා ස්වාධීනව ඉල්ලපු ඒගොල්ලොත් හොරුම තමයි කියන තර්කයක් තමයි තිබෙන්නේ. නමුත් දැන් වෙනකොට වෙලා දෙන වැඩේ තමයි එකක් පැත්තකින් ස්වාධීන කට්ටියත් එක්ක එකතු වෙලා පළාත් පාලන ආයතන බලය පිහිටවන්න ජාතික ජන බලවේගයට සිද්ධ වෙලා තියෙනවා. වගේම දැන් අපි ස්වාධීනයත් එක්ක නම් තව කමන්නයි කියන්න පුළුවන්. නමුත් මේ පොහොට්ටු එක්ක පවා එකතු වෙලා අද බලය පිහිටවන අවස්ථා සමහරලාට අපිට දකින්න තියෙනවා. ඔව් දැන් ඒකට තවත් එකතු කරොත් දැන් කඳුරට ප්‍රදේශයේ ඔව් CWC එකත් එක්ක ඔව් බලය පිහිටපු තැන් අපි එතන දැක්කා කොහොමද සභාපතිකම බෙදාගන්නේ උපසභාපති කවුද ඒ වගේ මුලින් එකගතාවලට එළඹිලා ප්‍රසිද්ධිය එළඹිලා බලය පිහිටවන තැන් අපි දැන් ශාලිත මේ ආණ්ඩුව මැතිවරණ තුනේදීම පහුගිය මැතිවරණ තුනේදීම ගෙනාපු ප්‍රධාන මතයක් තමයි NPP එක හැරුණාම අනිත් ඔක්කොම පක්ෂ කළු පක්ෂ. ඔව් NPP එක විතරයි සුදු පක්ෂයකට ඉන්නේ. ඔන්න ඔය මතයම නේද දැන් මේ ආණ්ඩුවට ෆයර් බෑක් වෙලා තියෙනවා. ඔව් ඇත්තටම ඒ කියන්නේ දැන් ඔය CWC එකත් දැන් ඔබ හොඳ උදාහරණයක්. මොකද දැන් අපි අම්බිකායේ කතා අහනකොට අපිට හිතෙන්නේ CWC එක මේ දඬු යකඩ අඬුවෙන් මේ වතු කරේ ජනතාව යට කරගෙන පාගෙන හිටියා කියලා. නමුත් දැන් අද වෙනකොට ඒගොල්ලන්ට බලය අරන් දෙන්න උදව් කරලා තියෙනවා. ඉතින් ඒතර අපිත් කන්ෆියුස් වෙනවා. මොකද දැන් ඔක්කොම කළුයි. අපි තමයි පක්ෂයේ සුදුයි කියන එක දැන් වෙලා අලු වෙලා තියෙනවා. කට්ටිය ඔක්කොම එකතු වෙලා දැන් පොඩි අර මික්ෂයක් වෙලා තියෙන. ඉතින් අලු සුදුයි අලු බෝඩ අලු වෙලා තියෙනවා. ඒ කියන්නේ එහෙම බැලුවොත් ඇත්තටම මේ මම දැක්ක සමාජ මාධ්‍යයේ මේ පෝස්ට් වෙනවා බැරි වෙලා හරි මහමැතිවරණය 108ක් 105ක් වගේ ප්‍රමාණයක් නම් NPP එකට හම්බුනේ නාමල් රාජපක්ෂයමත් හොඳ වෙන්න තිබ්බා. ඒගොල්ලෝ සුදුචරිතවලට පත් වෙන්න තිබ්බා මේ යන විදිහට කතා කරා. ඔව් පැහැදිලිවම දැන් ඇත්තටම අපි තාම මේ සිනේරිය එක දැක්කේ නැති හින්දා අපි එහෙම හිතනවා නෑ කියලා. නමුත් දැන් මේ අපිට ප්‍රාදේශීය සභා නගර සභාවල බලය පිහිටවන්න එකතු වෙනවා නම් ආණ්ඩුව හදද්දී එකතු වෙන එක ගැන අපි 아무තෙන් හිතිය යුතුද? එහෙනම් අනිවාර්යයෙන් මේගොල්ලොත් හොඳ අය වෙන්න ඉඩ තිබ්බා. හැබැයි ශාලිත කියන්න තියෙන එකම දේ තමයි දැන් මෙතන පළාත් පාලන මැතිවරණ පැවතිලා දැන් මාස දෙකකට ආසන්නයි. මාස දෙකකට ආසන්න වෙලත් මේවයි සමහර පළාත් පාලන ආයතන උදාහරණයක් සීතාවක ප්‍රාදේශ සභාව වගේ ආයතනවල තාමත් බලය පිහිටවීම සම්බන්ධව ලොකු ගැටලු රාශියක් තියෙනවා. මෙතන අර ඇත්තම ගැටලු බවට පත් වෙන්නේ මේ ඡන්දය රහස් ඡන්දයක්ද විවෘත ඡන්දයක්ද කියන එකනේ. ඔව්. එතකොට මෙතන ප්‍රශ්නේ තියෙන්නේ දැන් අර සුදුයි ඒ දවස්වල විවේචනය කරන්නේ මේ රහස් ඡන්ද කියන්නේ සල්ලි වලට විකිනෙන ඡන්ද කියලා. පැහැදිලිව. හැබැයි එහෙම ඒ රහස් ඡන්ද වලට චෝදනා කරපු ජාතික ජන බලවේග ප්‍රමුඛ ආණ්ඩුව තමයි මේ ප්‍රාදේශීය බල රහස් ඡන්ද රික්වෙස්ට් කරන්නේ. ඔව් ඒක ඇත්තටම يعني අපිට හිතා ගන්න බැරි තරම් ලොකු වෙනසක්. මොකද දැන් ජනතා විමුක්ති පෙරමුණ තියෙන කාලේ ප්‍රාදේශ පළාත් සභාවල සමහරට ආසනයක් දෙකක් වගේ තමයි ඒගොල්ලෝ පවත්වාගෙන තිබ්බේ. ඒතර පළාත් පාලන ආයතනත් එහෙමයි. ඒ හැම වෙලාවෙම මේ පළාත් පාලන ආයතන පළාත් සභාවල මන්ත්‍රීවරුන්ගේ විවේචනයක් තිබ්බ මේ රහස් ඡන්ද කියන එක සම්බන්ධයෙන් ඉස්සර ඉඳලම. මොකද ඒකට හේතුව තමයි මේගොල්ලොන්ට විපක්ෂ කට්ටියට කොන්ත්‍රාත් දීලා ඒගොල්ලන්ගෙන් වැඩ කරගන්න පුළුවන් ඡන්ද ගන්න පුළුවන් හොඳම ක්‍රමය තමයි රහස් ඡන්ද. ඒ නිසා මේක හරියන්නේ නැහැ කියන එක ඒගොල්ලන්ගේ يعني ප්‍රතිපත්තියක් විදිහට ඒගොල්ලෝ අතීතේ ඉඳලා පවත්වාගෙන ගිහින් දැන් ඒගොල්ලෝ විසින්ම කියනවා නම් රහස් ඡන්දයක් අවශ්‍ය නැහැ මේ රහස් ඡන්දයක් අවශ්‍යයි කියලා. ඒක ඇත්තටම ලොකු කලකිරීමක්. ඇත්තටම කියන්නේ ලොකු මේ අපි කියන අර මේ ඩවුන්ෆෝල් එකක් විදිහට අපිට දකින්න පුළුවන්. කොහොම වුණත් ශාලිත මම නම් කියන්නේ දැන් රහස් ඡන්ද හෝ වේවා විවෘත ඡන්ද හෝ වේවා
ඇති. මොකද දැන් ඔය උදාහරණයක් විදිහට දැන් මම ආයෙත් ගන්නම් සීතාවක ප්‍රාදේශ සභාව. දැන් නැවත වතාවක් රැස් වෙන්න එපා ඒකේ සභාපතිවරයා පත් කරගන්න. ඔව්. ඔය රැස් වෙන හැම වෙලාවකම මේ මහජනතාව වෙච්ච ඔයාගේ මගේ අපේ බදු සල්ලි තමයි ඔය රැස්වීමකට පවා වියදම් වෙන්නේ. පැහැදිලිව. මොකද එහෙම නැතුව කාගේවත් පුද්ගලික සල්ලි වලින් ඒක වෙන්නේ නැහනේ. නෑ. එතකොට මෙච්චර කාලයක් මේව මෙහෙම ඇදෙනවා කියලා කියන්නේ අර ආණ්ඩුවෙන්ම ගෙනාවු අපි සල්ලි නාස්ති කරන්නයි අපි නාස්තිකාර වියදම් අඩු කරා කියන දෙයටත් against යනවා මේ මෙච්චර මේවා අදින එක. ඉතින් මම නම් රික්වෙස්ට් කරන්නේ පුළුවන් තරම් ඉක්මනට මේ ප්‍රාදේශ සභා, නගර සභා, මහනගර සභාවල බලය පිහිටවලා යා අදාළ පක්ෂවලට සභාපතිකම් මේ බහුතරය ගන්න පක්ෂවලට දීලා මේ ක්‍රියාන්විතය කියන්නේ මේක ස්ටාර්ට් කරන්න ඕනේ මේ එන්ජින් එක. මොකද නගර පිරිසිදු කරලා කුණු ටික එකතු කරලා ඒ දේවල් සිද්ධ වෙන්න ඕනේ. ඒවා අලුත් වැඩියා කටයුතු කරන පොළව සමහර නගරවල පොළ එතකොට සමහර සාපු සංකීර්ණ එහෙම තියෙනවා ගරා වැටිලා. ඒවා අලුත් වැඩියා කරලා ඒවෙන් අඩු මුදල් එකතු කරගන්න ඕනේ. ඉතින් මේ වගේ ගොඩක් වැඩ ටිකක් තියෙනවා. මොකද අවුරුදු ගාණක් නිෂ්ක්‍රීය වෙච්ච ආයතනයක් තමයි මේ පළාත් පාලන ආයතන ටික. ඔව් විශේෂයෙන්ම දැන් අපි දන්නවා මේගොල්ලෝ තමයි මහජනතාවට සමීපම මහජන නියෝජිතයෝ. මේගොල්ලන්ට බලයක් නැහැ දැන්. මොකද 2018න් පත්වෙච්ච කට්ටිය යම් නිශ්චිත කාලයකට ඒගොල්ලන්ගේ බලය නැති වුණා. ඒගොල්ලෝ නිකම්ම සාමාන්‍ය මිනිස්සු බවට පත් වෙලා හිටියේ. එතකොට අර අපි දන්නවා අපි මොන දේ කිව්වොත් ගම්වල තියෙන පොඩි වැඩ තියෙනවා. එතකොට ටවුන් වල තියෙන වැඩ ටිකක්. ඒ ටික කරන්න අවශ්‍ය පවර් එක තියෙන්නේ මේ මහජන නියෝජිතයන්ට. ඉතින් ඒ නිසා ඒගොල්ලන්ට ඒ කටයුතු කරගෙන යන්නත් මේ ආන්ත්‍රණය නැවත බලා ගැනීම ඉතාම වැදගත් වෙනවා. විශේෂයෙන්ම ග්‍රාමීය සංවර්ධනයට මේක ඉතාම වැදගත් වෙනවා. අපි හැමදේශම කියන්නේ ගමට සංවර්ධනය ගේන්න ඕනේ කියලා. ඉතින් ගමට සංවර්ධනය ගේන්න පුළුවන් වෙන ප්‍රධානම සාධකය තමයි මේ පළාත් පාලන ආයතන ටික. ඔව්. ඇත්තටම දැන් මේ අපි පළාත් පාලන ආයතන කතා කරන එකත් එක්ක මේ ජාතික සංවර්ධනය, ග්‍රාමීය සංවර්ධනය මේවත් එනකොට මට මේ තව මතක් වෙච්ච එකක් තමයි මේ EV ඉලෙක්ට්‍රොනික වෙහිකල් ගැන පොඩි කතාවක් යනවා මේ. ඔව් ඒකත් අපි කතා කරන්න ඕනේ. EV කොමශාලිත දැන් ඔය EV එක ඇත්තටම මේ ඉලෙක්ට්‍රොනික වෙහිකල් කියන එක ලංකාවේ මට මතකයි ඉස්සෙල්ලාම ආවේ ලීෆ් එක. මට මතක හැටියට Nissan Leaf එක. Nissan Leaf. ඔව් ඒක නම් ගොඩක් කල් ඇවිල්ලා. ඔව් ඇත්තම ශාලිත දැන් මේක අපි දැක්ක මේ පහුගිය සති දෙකක තුනක වගේ ඉඳලා තමයි දැන් ආපහු මේ ඉලෙක්ට්‍රොනික වෙහිකල් කියන එක ලංකාවේ සමාජයේ කතාබහ වෙන්න පටන් ගත්තේ. ඒකට ප්‍රධාන හේතු විදිහට දකින්නේ තර සමාගමක් ඇනවුස් කරා මේ ලක්ෂ 45කට වගේ මේ වෙහිකල් එකක්. මොකද මේ වෙලාවේ ලක්ෂ 45කට බ්‍රෑන්ඩ් නිව් වෙහිකල් එකක් කියන්නේ හීනයක් වෙලා තිබ්බේ. ඒ කියන්නේ ඇත්තටම ඒක දවල් හීනයක්. දවල්. ඒ කියන්නේ ත්‍රී වීල් එකක්ම ලක්ෂ 20ක් වෙන පසුබිමක ලක්ෂ 40 මම හිතන්නේ මේ මගේ මිත්‍රයෙක් මම කතාත් කරා ඔය ලක්ෂ 45 වාහනේ ගැන. ඒකෙන්ම තේරෙනවා ඒ කියන්නේ සමාජයට ගිහිල්ලා තියෙනවා මේ ලක්ෂ 45 පණිවිඩ. ඔව්. හැබැයි ශාලිත දැන් මෙතන ප්‍රශ්නයක් තියෙන්නේ. ඇත්ත දැන් තව සමාගම් තියෙනවා ඉලෙක්ට්‍රොනික වෙහිකල්ස් ගෙන්නනවා. දැන් අනාගතයේ මම දකින්න එක දෙයක් තමයි මේ පොසිල ඉන්ධන. පොසිල ඉන්ධන කියන දේ එක තැනකින් ඉවර වෙනවා. ඒ වගේම තමයි ශාලිත දැන් ඔය අපි දකලා තියෙනවා එක එක විද්‍යාඥයන් මතපල කරලා තියෙනවා මේ එක තැනකදී මේ පොසිල ඉන්ධන ඉවර වුණාට පස්සේ ලෝකයට සිද්ධ වෙනවා වෙන එනර්ජි සෝස් එකක් හොයාගන්න. එතකොට ඒක නිසාම වෙන්න ඇති ගොඩක් රටවල් මේ වෙනකොට එක එක දැන් උදාහරණයක් විදිහට සමහර රටවල් තියෙනවා 2030 දී සියලුම වෙහිකල්ස් ඉලෙක්ට්‍රොනික බවට පරිවර්තනය කරගන්නවා කියලා ටාගට් එකකට යනවා. ඉතින් එහෙම යන ලෝකෙක අපි ඒකට ලෝකෙත් එක්ක යන්න බැහැ. නැත්නම් අපිටත් තියෙනවා ඩයිනෝසර්ස්ලට වෙච්ච වැඩේ තමයි. කියන්නේ අපේ අර නිකන් අර මොකද ස්වයං වර්ණය තියෙන එකට යනවා. එහෙම වෙනවනේ. ඉතින් ඒක නිසා එහෙම නොවි අපි මේ ඉලෙක්ට්‍රොනික වෙහිකල් වලට අපිටත් ඒක කැමැත්තෙන් හරි අකමැත්තෙන් හරි අපිට shift වෙන්න සිද්ධ වෙනවා. ඒක නෑ කියන්න කාටවත් බෑ. හැබැයි ශාලිත මෙතන ගැටලුව තියෙන මම දැක්කා මේ වාහන ආනයනකරුවන්ගේ සංගමයෙන් ප්‍රකාශයක් නිකුත් කරලා තිබ්බ මේ ඉලෙක්ට්‍රොනික වෙහිකල් සම්බන්ධව. හැබැයි මේ ඒගොල්ලෝ නිකුත් කර ප්‍රකාශය නම් ඇත්තටම මේ තැකීමක් කරන්න පුළුවන් ප්‍රකාශයක් නෙමෙයි. මේ ඒකේ මම දැක්ක දේ තමයි ඒගොල්ලෝ කියන්නේ මේ වෙහිකල් එක විකුණන්න බෑ අනාගතේ ප්‍රශ්න එන්න පුළුවන්. හැබැයි ලෝකේ දැන් යන්නේ ඉලෙක්ට්‍රොනික වෙහිකල් එක EVත් එක. එතකොට අපිට කැමැත්තෙන් හරි අකමැත්තෙන් හරි ඒකට shift වෙන්න සිද්ධ වෙනවා. හැබැයි ඔතන තියෙන ඊළඟ ප්‍රශ්න ඕක නෙමෙයි ශාලිත. මම දකින එකම දේ ඔතන තියෙනවා අපිට දැන් ඉලෙක්ට්‍රොනික වෙහිකල්ස් ගෙනාවට පස්සේ එක හොඳ පැත්තක් තියෙනවා. අපේ ලංකාවේ තියෙන පෙට්‍රල් ඩීසල් වලට ඩිමාන්ඩ් එක ගොඩක් අඩුයි. ඔව්. මොකද එතකොට අපි ලංකාවට ගොඩක් විදේශ සංචිත ඩොලර්ස් ඉතුරු වෙන්න තියෙනකොට ඩිමාන්ඩ් එක අඩු වෙන කෙනා අපිට ගොඩක් ගේන්න ඕනේ නැහැ. සප්ලයි එක අඩු වෙනවනේ. එතකොට එහෙම එකක් තියෙනවා. හැබැයි ඊට සාපේක්ෂව අපේ එනර්ජි ඒ කියන්නේ ඉලෙක්ට්‍රිසිටි මේ ඩිමාන්ඩ් එක වැඩි වෙන්න තියෙනවා. හැමෝම EV ගෙනහල්ලා මොකද ලංකාවේ දැන් පබ්ලික් අපි දැන් ෂෙඩ්ස් වල එහෙම ගොඩක් අඩුයි මේ EV charges points ලංකාවේ අඩුයි. එතකොට මේ වෙලාවේ මම ගවර්න්මන්ට් එකට කියන්නේ දැන් පුද්ගලික ආයතන මැදිහත් වෙලා ලංකාවට ඉලෙක්ට්‍රොනික වෙහිකල්ස් ඉතාමත් අඩු මුදලකට
සාමාන්‍ය ලක්ෂ 45ක් කියලා කියන්නේ මේ වෙලාවේ affordable affordable price නේ. එක. ඔව්. එහෙම ලෑස්ති වෙලා තියෙනකොට ගවර්න්මන්ට් එකෙන් ෆැසිලිටේට් කරන්න ඕනේ. ඒ කියන්නේ charging points හදන්න ඒ වගේ දේවල් වලට ගවර්න්මන්ට් එක ලෑස්ති වෙන්න ඕනේ. last year. හැබැයි අපි දකින්නේ නැහැ බ්‍රේක්ඩවුන් එකේ එහෙම දෙයක් සිද්ධ වෙනවා. සිද්ධ වෙනවා. ඉතින් ඒ වගේම අර මම කලින් කිව්වා වගේ ඉලෙක්ට්‍රිසිටි ඩිමාන්ඩ් එක වැඩි වෙනකොට ඊට සාපේක්ෂව අපිට සප්ලයි එකක් දෙන්න සිද්ධ වෙනවා. අන්න එතනදී ආපහු අපිට ගැටලුවක් එනවා. ඔය ඩිමාන්ඩ් එක සප්ලයි එකයි මැච් වුණ නැතුනම අපේ ග්‍රිඩ් එක අන්බැලන්ස් වෙලා බ්ලැක් අවුට් වෙන්නේ. ඔව්. ඒතකොට ඒ වගේ තත්ත්වවලට යන්නත් පුළුවන්. අනිත් එක තමයි මේ මම කියන්න හැදුවේ දැන් එතකොට මේගොල්ලෝ ආපහු කියන්න පුළුවන් ඉලෙක්ට්‍රොනික වෙහිකල් නිසා ආපහු ඉන්ධන ගේන්න වෙනවා. මොකද ගොඩක් අපේ තාප විදුලි බලාගාර වලින් තමයි විදුලිය නිපදවන්නේ. එතකොට තාම ඉන්නේ අර ගල්ලංගුරු ගේ ඔව් ඒකනේ ගැලවුන්නේ නැහනේ. ඔව්. එතකොට මේ එහෙම කියලා උතන මතයක් ගේන්න පුළුවන්. හැබැයි මම දකින දේ තමයි ශාලිත් මේ අපි එතනට යන්නේ නැතුව දැන් මේ මම දන්නේ ඇයි මේ ගොඩක් දෙනෙක් දැන් ආපහු පහුගිය කාලෙම මම දැක්ක ඩිමෝටිවේට් කරනවා මේ රිනියුවබල් එනර්ජි සෝලර් පවර්ස් ඔව්, එක. solar. හැබැයි මේ ඊයේ වගේ මම නිවුස් එකක් දැක්කා ඒකේ මේ සෝලර් පවර්ස් වලට ගෙවන යුනිට් එකට ගෙවන ගාණ රියල් 42කට වගේ ගෙනහල්ලා කියලා නිවුස් එකක් මම දැක්කා. ඒක එහෙමනම් ඒක ඇත්ත නිවුස් එකක් වෙන්න ඕනේ. ෆේක් එකක් වෙන්න බෑ. මොකද මම ප්‍රධාන මාධ්‍ය ජාලවල දැක්කේ. ඒක එහෙමනම් පොඩ්ඩක් ඒක මොටිවේට් වෙනවා ආපහු මේ මිනිස්සු මොකද තමන්ගේ වියදමින් ඉන්න සෝල එකක් ගහලා solar එකක් ගන්න. තමන්ගේ වියදමින් ගහලා ගහලා ස්වේච්ඡාවෙන්ම කරන ස්වේච්ඡාවෙන්ම කරන දෙයක් නේ. ගවර්න්මන්ට් එකට කිසිම ඉන්වෙස්ට්මන්ට් එකක් නැහැ. සාමාන්‍ය වෙන රටවල නම් වෙන්නේ ඒවට දිරි ගැනීම. ඔව්. දැන් මෙහෙ අපි ස්වේච්ඡාවෙන් කරන්න ඕනේ. ස්වේච්ඡාවෙන් කරනවා. මිනිස්සු එහෙම කරනවා. මොකද ලංකාව වගේ මේ ඝර්මකලාපී රටක් නේ. ඔව්. එතකොට දැන් මේකේ මේ අපිට ඉර එළිය නැත්තේ නෑ. සුළම් බලය නැත්තේ නෑ. හැමතැනම තියෙනවා. ඔව්. ඒකත් එක්ක අපිට මේ රිනියුවබල් එනර්ජි වලට යනවා කියන එක ඉච්චර අරුමයක් නෙමෙයි. අමාරු වැඩකුත් නෙමෙයි. ඔව්. ඉතින් මේකට මිනිස්සු අර වගේ සෝලර් පවර්ස් යනවා. ඒකට අනිවාර්යෙන් ගවර්න්මන්ට් එකෙන් සපෝට් කරන්න ඕනේ. ඒත් එක්කම දැන් ওই charging points වලට ගවර්න්මන්ට් එකෙන් අනිවාර්යෙන් මොකද ඔප්ෂන් එකක් ගේනවා. ඒගොල්ලෝ ඒ කියන්නේ ඉන්ෆ්‍රාස්ට්‍රක්චර්ස් ඒ කියන්නේ දිවයින පුරා හදන ව්‍යාපෘතියක් ගේන්න වෙනවා. වෙනවා. මොකද ඒක නැතුව පුද්ගලික අංශයට තනියම ගොඩ දාන්න පුළුවන් වැඩකුත් නෙමෙයි. පුද්ගලික අංශයට පුළුවන්. සමහර විට දැන් අපිට ඔව්. කියන්න බලන් හරි මම එක තැනක ඉන්නවා හැමතිස්සෙම මේ ගවර්න්මන්ට් එකෙන් බිස්නස් කරන්න ඕනේ ඔව් නෑ කියන නෑ, තැන. ඔව් ඔව් ඒක හරි. හැබැයි ඒක ඉන්ෆ්‍රාස්ට්‍රක්චර් එක හදන්න වෙන්නේ ගවර්න්මන්ට් ඔව් එකට. ඒ කියන්නේ අඩුම වශයෙන් ඒ කියන්නේ ටැක්ස් ක්‍රෙඩිට්ස් දීලා මොනවා හරි ඒ කියන්නේ ගවර්න්මන්ට් එක ෆැසිලිටි අපි කියන්නේ ගවර්න්මන්ට් එක ගිහිල්ලා කොළඹ මේ හරි ඉඳලා නුවර දක්වා හදන්න ඕනේ නෑ, නෑ නෑ. ගිහිල්ලා charging points අපි කියන්නේ ඒකට පුද්ගලික කම්පැනිස් ගේන්න ආයෝජකයෝ ගේන්න මොකද මේවට ආයෝජනය කරන්න මිනිස්සු ලෝකේ ඕන තරම් ඉන්නවා ඒ වගේ මං කියන්නේ බලශක්තිය උනත් රජය ගිහිල්ලා හදන්න ඕනේ නෑ හැමතැනම බලාගන්න ඔව්. ඒවට ඉන්නවා ඕන තරම් ලෝකේ එහෙම. විශේෂයෙන් දැන් අපි යුරෝපා සංගමය ගත්තොත් ඕන තරම් ආයෝජකයෝ හොයාගන්න පුළුවන් මොකද රිනියුවබල් එනර්ජි වල ලොකු තැනක් දැන් ලෝකේ ඇවිල්ලා තියෙනවා. ඇවිල්ලා තියෙනවා. ඒකත් එක්ක තව ගවර්න්මන්ට් එක මම හිතනවා ලෑස්ති වෙන්න ඕන තරම් තියෙනවා ශාලිත. දැන් මේ EV ස්ටේජ් කියන එක ලංකාවේ EV ස්ටේජ් නෙමෙයි. ඔව්. සාමාන්‍ය කුණුවත් කළමනාකරණය කරගන්න හරි ප්‍රතිපත්තියක ප්‍රතිපත්තියක් ඉන්නේ. නැහැ. ඔව්. මට මතකයි ඔය අර 2016 මේ කුණු කන්දනායකගේ බ්ලූ මැන්ඩල් Blue Mandela. කුණු කන්දනායකගේ වෙලාවේ ජර්මන් විද්‍යාඥයෙක් ඇවිල්ලා එයා වෙන සෙන්සිටිව් වුණා මේ කුණු ටික අපිට තිබ්බනම් අපි කොච්චර මේකෙන් වැඩක් වැඩක් ගන්නවද කියලා. ඔව්. ඉතින් ඒගොල්ලෝ සාමාන්‍ය මේ ඉරේලිය දැකලා සෙන්සිටිව් වෙනවා. කියන්නේ ජර්මනිය අරම තත්ත්වයක් තියෙද්දි හිරු වලින් ඔච්චර වැඩ ගන්නවා මෙහි අපි ගන්න ගන්න නැහැ කියන එක සම්බන්ධයි. ඉතින් මම කියන්නේ හරි. ඒ වෙලාවේ අපි concept එක හරි අපි කුණු එක්ස්පෝර්ට් කරනවා ඒ වගේ ඔව්. තැනක එක කතා කරලා එහෙම හරි ගත්තා නම් අපිට මොනවා හරි ඉන්කම් එකක් එනවා. ඉතින් එහෙමත් උනේ නෑ මේ මම දන්නේ එතන තිබිච්ච කොහොමද මේ දේශපාලනික පසුබිම එතකොට තිබිච්ච නීත්‍යානුකූල පසුබිම එහෙම මොකද ඒ කුණු කන්දෙන් ජීවත් වෙන මොකක් හරි දේශපාලනයක් තිබ්බත් තිබ්බත් දන්නේ දන්නේ නැහැ නේ. ඉතින් අපි ඒකයි. මේ කොහොම වුණත් දැන් මේ ඉලෙක්ට්‍රොනික වෙහිකල් ලංකාවට සහ ලෝකේ හැමතැනම එනකොට ලෝකේ ඊළඟට මුණ දෙන ප්‍රධාන අභියෝගයක් වෙනවා ශාලිත මේ EV ස්ටේජ් කියන එක ගොඩක් වැඩි වෙනවා. එතකොට ලංකාව වගේ රටක දැනටත් ඔය කම්පියුටර්ස් එතකොට කම්පියුටර්ස් ඉක්විප්මන්ට්ස් TVs ඒ වගේ දේවල් අපි එළියට දාමු. අපි ඒව දකින්නෙත් අර සාමාන්‍ය කුණු ගොඩේම තමයි. අපි ඕනි තරම් දැකලා තියෙනවා ඒ වගේ දේවල්. හැබැයි දාන්නේ අර කුණු කොටටම ඒ කුණු කොටටම තමයි. හැබැයි එතනින් එහා ගිහිල්ලා අපිට ගවර්න්මන්ට් එකට සිද්ධ වෙනවා පොලිසි එකක් ගේන්න ඉලෙක්ට්‍රොනික වෙහිකල් මේ ව්‍යාප්ත වීමත් එක්ක කොහොමද මේවා මැනේජ් කරන්නේ කියලා. හැබැයි ඉතින් ලේසිම පොලිසි එක ඇවිල්ලා ඉලෙක්ට්‍රොනික වෙහිකල් ලංකාවට ගේන එක ඩිමෝටිවේට් කරන්න තව අනවශ්‍ය ටැක්ස් එකක් ඒක උඩ ගහලා මේ ඒ ඉම්පෝර්ට් කරන එක නවත්තන එක නම් ඒක නම් මේ ගවර්න්මන්ට් එකට දෙන සොලියුෂන් එක එහෙනම් ඒක සාර්ථක ඒක සාර්ථක වෙන්නේ නැහැ. මොකද ලෝකේ හැමතිස්සෙම දැන් ඉස්සරහට යනවා අපි ඒකත් එක්ක යන්නම සිද්ධ වෙනවා ශාලිත. يعني අපි සාමාන්‍යයෙන් කරන්නේ මොනවා හරි දෙයක්කට හොඳ සොලියුෂන් එකක් මේ හදනවා වෙනකොට රජය ආයෙ මැදිහත් වෙලා බද්දක් ගන්නවා. එහෙම නැත්නම් රජය ඇවිල්ලා ඒක කරන්නේ. ඒක කරන්නේ. ඒතර ඔක්කොම කඩාගෙන වැටීම තමයි වෙන්නේ. ඒ නිසා
අපි කියන්නේ පුද්ගලික අංශයට අවස්ථා දෙන්න ලෝකේ විවෘත කරන්න නීති ටික පොඩ්ඩක් හදලා දෙන්න. එතකොට ඒගොල්ලෝ ඒක හදාගයි. අපි ඒක අනවශ්‍ය විදිහට ඇඟිලි ගහන්න ඕනේ. ඒතර රජයේ පැත්තේ මේ දේවල් කරලා ඊට පස්සේ මේ EV ස්ටේජ් එකටත් මම කියන්නේ ආයෝජකයෙක් ගේන්න පුළුවන්. දැන් ওই ජර්මනි එක සිදුවීමේදී ගත්තොත් එහෙනම් පැහැදිලිව අපිට එතන ආවනේ පොයින්ට් එකක් තිබ්බනේ. ඔව් එතන අපිට අවස්ථාව වෙනදපුරක් තිබෙති. අපිට ඒ වගේ සොලියුෂන්ස් වලට යන්න වෙනවා. ඔය බදු වලින් දේවල් පාලනය කරනවා කියන යුගය දැන් අපි ටිකක් අවසන් කරගෙන යන්න සිද්ධ වෙනවා. මේ හැමදේම බදු මත යැපෙන්න ගියොත් ඒක ටිකක් අමාරුයි. හැබැයි බදු කියන්නේ ඕනිම රටක ප්‍රධාන ආදායම් මාර්ගයක් තමයි. හැබැයි අපිට ඒක 100%ක ඒක මතම යැපෙන්න අමාරුයි. අපි අර ආදායම් මාර්ගයට වැඩිය මේක මේ විසඳුමක් කරගන්න වෙනවා. බදු. ඒ කියන්නේ මොකක් හරි ප්‍රශ්නයක් ආපු ගමන් බදු ගහනවා. ඒතර ඒක ඉවරයි. ඒක ඉවරයි. ඉතින් එහෙම වෙන්නේ නැතුව මම නම් කියන්නේ මේ ඉලෙක්ට්‍රොනික වෙහිකල් ඔය ලක්ෂ 45ට වගේ ගේන වාහනේට මම කියන්නේ අර දැන් මේගොල්ලෝ කතා කරන්නේ ඇප නැතුව මේ ලෝන්ස් දෙන බැංක් එකක් මම දැක්කා මේ චතුරංග ඇමතිතුමා හැම පහුගිය දවසට ඒක ලොන්ච් කරා මට මතකයි. ඔව් ඒ බැංකුව ලොන්ච් කරා නේද? ඒක ලොන්ච් කරා නමුත් මට මතකයි එහෙම මොකක් හරි මේ ඒ කියන්නේ ප්‍රවෘත්ති දැක්කා නමුත් ඒක සාමාන්‍යයෙන් ප්‍රායෝගිකව මට ඒක හොයාගන්න බැරි වුණා. කොහොම නැතේ දැන් චතුරංග ඇමතිතුමාලා එහෙම මේ නියෝජ්‍යමතුමා. ඔව් නියෝජ්‍ය සංවේදී නියෝජ්‍යමතිතුමා මේ මෙහිම මැදිහත් වෙලා මම නම් කියන්නේ මේ ඉලෙක්ට්‍රොනික වෙහිකල් EV වලටත් මේ අර ඒ වගේ ගවර්න්මන්ට් එකෙන් මිනිසුන්ට පොඩ්ඩක් පුෂ් කරනවා නම් ලෝන් එකක් දීලා මම කියන්නේ මේ ඉන්ට්‍රස්ට් එක 0 කියලා. ඔව්. හැබැයි අඩු ගානකට ඉලෙක්ට්‍රොනික වෙහිකල් එකක් ගන්නවා නම් විතරක් අඩු ගානකට ලෝන් එකක් දීලා මිනිසුන්වත් ඒ පැත්තට මොටිවේට් කරොත් ඇත්තටම ලොකු විසඳුමක් වෙනවා ලංකාවේ ඉස්සරහට ඔය පොසිල් ඉන්ධන වලට යන වියදම. එතකොට ඒ වෙහිකල් අනිත් එක ශාලිත දැන් මේන්ටෙනන්ස් ෆී එක අඩුයි. සාමාන්‍යයෙන් ඔය කිලෝමීටර් දැන් ඔය ලක්ෂ 45ට එනවයි කියන වාහනේ මම දැක්කේ කිලෝමීටර් 220ක්ද කොහෙද ඒගොල්ලෝ මයිලේජ් එක දාලා තියෙන එක චාර්ජ් එක. හැබැයි ප්‍රායෝගිකව 220ක් දුවන්න බෑ. අපි හිතමු 150ක් කියලා. ඔය 150ම යන්න සාමාන්‍යයෙන් කොස්ට් එක මම දැක්ක කැල්කියුලේට් කරලා දෙනවා රුපියල් 200 ගාණක් 300 ගාණක් වගේ තමයි යන්නේ. තාම අඩු මුදලක්. එතකොට අපි අර තෙල් වෙනුවෙන් උදුම මුදලක් පුච්චනවා මේ රටේ. ඔව්. තෙල් වෙනුවෙන් මාර මුදලක් සාමාන්‍ය මේ බයික් එකකට උනත් ඊට වැඩිය ලොකු කොස්ට් එකක් යනවා ගමන් කරනවා. එතකොට අපි රිපෙයාරින් වලට යනවා, සර්විසස් වලට යනවා ඔක්කොම. ඒ හැමදේම ගොඩක් අඩු වෙනවා. ඉතින් ඒක නිසා මම හිතන්නේ මධ්‍යම පන්තියට තියෙන හොඳම සොලියුෂන් එක මේ වෙලාවේ වාහනයක් ගන්න එක තමයි. ඉතින් ඒක හන්ද මම නම් කියන්නේ ගවර්න්මන්ට් එකෙන් මේ වෙලාවේ මේක ඩිමෝටිවේට් කරන්න නැතුව මෙහෙමයි. ඔතන දැන් බිස්නස් පර්පස් එකෙන් බැලුවොත් පර්ස්පෙක්ටිව් එකෙන් බැලුවොත් ශාලිත ගොඩක් අය බය වෙලක් තියෙනවා මේ වගේ වෙහිකල් එකක් ආවොත් ඉවරයි. මොකද සෙකන්ඩ් හෑන්ඩ් මාකට් එක මේ වෙනකොට ලොකු තැනකනේ තියෙන්නේ. ඇල්ටෝ එකක් වගේ සෙකන්ඩ් හෑන්ඩ් ඇල්ටෝ එකකුත් 30 පැනලා. ඔව් අනිවාර්යෙන් මේ මුදලට යන්නේ. ඒතකොට ඒගොල්ලන්ට එහෙම ඒගොල්ලන්ගේ මාකට් එක නැති වෙනවා. ඉතින් හැබැයි එහෙම හිතන්නේ නැතුව අපි අනාගතය ගැන හිතලා මම කියන්නේ අපි කියන්නේ වඩා පුළුල් අරමුණු පදනම් කරගෙන තමයි තීරණ ගන්න. කියන්නේ දැන් අර මාකට් එක කැඩිලා මේ මාකට් එක හැදෙන අපි බලන්න ඕනේ නෑ ලෝකේ තව ඊට වැඩි අඩුවට ගන්න එකක් තියෙනවනේ. ඒක හරි ගෙනල්ලා මේ ප්‍රශ්නේ අපිට මේ දීර්ඝ කාලීන විසඳ ගැනීම තමයි වැදගත්. මොකද මේ ලංකාවේ මේ වාහන ගෙන්වන එක නැවැත්වීමත් ඒක ඇත්තට මිනිස්සු හරි විශේෂයෙන් දැන් මේ ඔයා මම වගේ මේ තරුණ අය අවුරුදු ඔය අර ටීනේජ් එක ඉවර කරලා රස්සාවක් කරලා වාහනයක් අරගෙන ගෙයක් හදනවා කියන ඒ ඩ්‍රීම් එකේ හිටපු ගොඩ දෙනෙක්ගේ අර කොවිඩ් එක ඉකොනොමික් ක්‍රයිසිස් එක ඔය දේවල් එකේ ඩ්‍රීම් එක සම්පූර්ණ නැත්තරම නැති වෙලා ගියා. මොකද ඔක්කොම එක පිටනේ උනේ. ඒකට ඒගොල්ලෝ ආපුව බිල්ඩ් අප් වෙන try කරන කාලයක් මේක. ඒකට ඒගොල්ලන්ට ඇත්තටම ලොකු සහයෝගයක් වෙනවා, ලොකු මොටිවේෂන් එකක් වෙනවා මේ වෙලාවේ මේ වෙහිකල් එකක් ගන්න chance එක හදලා දුන්නොත් එතකොට මිනිස්සුන්ගේ ප්‍රෙෂර් එකත් ඇත්තටම ගොඩක් නැති වෙනවා. එතකොට ගවර්න්මන්ට් එකට against මොනවා හරි වෙන්න පුළුවන් නම් ඒවත් ටිකක් කන්ට්‍රෝල් කරගන්න පුළුවන්. කලින් කරපු කතාවට අදාළව ඒ අර අහිමි වෙන මිනිස්සු නෙමෙයි තව දුරටත් මිනිස්සු හිමි කරගන්න පුළුවන් තත්ත්වයක් එනවා ගවර්න්මන්ට් එකට. මේ EV සම්බන්ධව ගවර්න්මන්ට් එකේ පැහැදිලි ප්‍රතිපත්තියක් එළියට දාලා අර මම කිව්වා වගේ පුළුවන් නම් ගවර්න්මන්ට් එකෙන්ම ලෝන් එකක් දීලා ඒ ටික කරන්න පුළුවන්. ඒ වගේම ශාලිත දැන් මේ අපි ලංකාව ගැන කතා කරේ. මම හිතනවා මේ කතාව කතා කරන හොඳම පුද්ගලයා ඔයා. ඔය කියන්නේ අපි තෙල් ගැනත් කතා කරමු හින්දා. තෙල් ගැනත් කතා කරපු හින්දා ඊළඟට අපි යමු දැන් මේ හැමෝම කතා වෙන ඊයේ දවසේ උච්චතම තත්ත්වයකට ආපු මේ ඊශ්‍රායල් මේ ඉරාන් යුද්ධය. එතකොට මොකද්ද වෙන්නේ අතරම දැන් එතන? ඔව් ඇත්තටම දැන් ඔය මේ යුද්ධය ඇමරිකාව පහර දෙන්න කලින් අපි අර පොඩි ප්‍රෙඩික්ට් එකක් කරලා තිබ්බා මේක පහර දෙයි කියලා. මොකද ඒකට හේතුව තමයි අපි සාමාන්‍යයෙන් දැක්කා මේ එයා කැරියර්ස් දැන් සාමාන්‍යයෙන් ඇමරිකා එක එයා කැරියර් එකක් තමයි තියලා තියෙන්නේ. මිඩල් ඊස්ට් වල නමුත් අපි දැක්කා මේ පළවෙනි සෑහෙන කාල පස්සේ මේ එයා කැරියර්ස් දෙකක් US නිමිට්ස් එක වින්සන් එකත් එක්ක එකතු වෙලා
තිබ්බා. ඒ වගේම සබ්මැරින්ස් ඩිටෙක්ට් වුණා. ඊට පස්සේ දැන් අපිටත් ගොඩක් වැදගත්. මොකද දියාගෝ ගාසියා වල ඉඳලත් B2 බෝම්බස් එහෙම යනවා. කියන්නේ අපි තමයි සාමාන්‍ය මාලදීවයින්ට පස්සේ දියාගෝ ගාසියා දූපතට ආසන්නම. ඒතකොට මේ අපිත් වටේ සිද්ධ වෙන දෙයක් නිසා සෑහෙන වැදගත්. ඒ වගේම ඉරානය කියවම තෙල්, ඊශ්‍රායලය කියවම විදේශ රැකියා. ඉතින් අපි සාමාන්‍යයෙන් හොඳටම වැඩ කරන රටවල් දෙක. හැබැයි උතන තියෙන ප්‍රශ්නේ මම දැක්කා මේ එක්තරා ඇමතිවරයෙක් කියන අපිට ඒක ලොකු ප්‍රශ්නයක් නෙමෙයි. ඔව් ඒක අපිට වාසී කියලා සමහර තැන්වල සමාජ මාධ්‍යයේ මම දැක්කා පළ වෙනවා සමහර තැන්වල. වාසී කියන්නේ සමහරට අපෙන් තෙල් විකුණන්න එකක් හරි ප්‍රයත්නයක් තියෙනවා කියලා. ඔව් ඒ කියන්නේ නැත්නම් මේක අපිට කිසිම වාසියක් නම් වෙන්නේ නැහැ. මොකද විශේෂයෙන්ම අපි දන්නවා අපි ඊශ්‍රායලෙත් එක්ක සෑහෙන දැන් මෑත කාලිනව ගනුදෙනු කරන්න පටන් ගත්තා. අපි අපි යවනවා රැකියාව වලට කට්ටිය. ඒතකොට අපිට ඊශ්‍රායලය අවශ්‍යයි වෙනවා. ඒ වගේම අපි තෙල් ගන්නකොට ඉරානෙත් එක්ක අපි තෙල් ගන්නවා. ඒ නිසා මේ රටවල් දෙක අතර ගැටුම ඍජුවම අපිට බලපානවා. මේ වක්‍රාකාරයෙන් බලපාන එකක් නෙමෙයි. ඒ වගේම දැන් ඔය සමුද්‍ර සංධි උනත් වැහෙන්න ඉඩ තියෙන තත්ත්වයක් තියෙනවානේ. ඒත් ඇත්තට මේ යුද්ධේ පටන් ගන්න අපි දන්නවා මේ ඔක්තෝබර් 7 වෙනිදාටම යන්න. අර ඊශ්‍රායලයට හමාස් සංවිධානය එකපාර ආව පොඩි සර්ප්‍රයිස් ඇටැක්. ඒකෙන් පස්සේ අද වෙනකොට මිඩල් ඊස්ට් එක ගත්තාම සම්පූර්ණයෙන්ම කන පිට ගහලා. අර ලොකු සංවිධානයක් විදිහට තිබ්බ හමාස් සංවිධානය විනාශයටපත් වුණා සෑහෙන විදිහට. ඊට පස්සේ හිස්බුල්ලා සංවිධානය අපි පොඩි කාලේ ඉඳලා සාමාන්‍ය පත්‍ර කියවනකොට දකිනවා හසන් නසරල්ලා වගේ නම්. ඒගොල්ලෝ මරණයටපත් වුණා. ඊට පස්සේ ඉරානය ගත්තොත් එහෙම ඉරානය අවුරුදු 40ක් විතර දැනට පාලනය කරපු IRGC එකේ නායකත්වය 180ක් විතර මරණයටපත් වුණා. ඒ වගේම නියුක්ලියර් සයන්ටිස්ට්ලා මරනවා. ඒ වගේ මේ කියන්නේ මේ 2023 මිනිස්සෙක් කෝමා වෙලා එකපාර නැගිට්ටම මිඩල් ඊස්ට් එක දැකලා මිනිස්සු ආයෙ කෝමා වෙනවා. ඒ තරම් ලොකු වෙනසක් වුණා. ඉතින් අපිට පේනවා දැන් මේ රටවල් දෙක අතර ගැටුම උච්ච තැනකට ගිහින් තියෙන. අපි දන්නවා මේ රටවල් දෙකේ සුවිශේෂී ශක්තිය තියෙනවා. එකක් තමයි ඉරානයේ තියෙන ලොකුම ශක්තිය තමයි මිසයිල්. ඒගොල්ලොන්ට සාමාන්‍ය හොඳ මිසයිල් ටෙක්නොලොජියක් තියෙනවා සහ හොඳ පාබල හමුදාවක් ඉන්නවා. හැබැයි මේ යුද්ධෙදි පාබල හමුදාවක් අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ කියන්නේ පාවිච්චි කරන්න බෑ ඊරානයට. මොකද එයා රටවල් තුනක් පහු කරගෙන ඊශ්‍රායලයට යන්න බෑ. ඊශ්‍රායලයේ තියෙන ලොකුම ඇඩ්වාන්ටේජ් එක තමයි හොඳම එයා ෆෝස් එකක් ඒගොල්ලන්ට ඉන්නවා. ඒගොල්ලෝ එයා සුපීරියොරිටි කියලා අපි කියන්නේ ඉංග්‍රීසි භාෂාවෙන් මේ අහසේ ආධිපත්‍ය කියන එක පැය 48ක් ඇතුළත මේ යුද්ධෙදි ඔපරේෂන් රයිසිං ලයන් පටන් අරගෙන පැය 48කින් අහසේ ආධිපත්‍ය අරගත්තා. මේකේ වැදගත් දේ තමයි ඉරානය කියන්නේ සාමාන්‍යයෙන් අපි දන්නවා හොඳ බලවතෙක් මිඩල් පවර් එකක්. ඉතින් පැය 48ක් ඇතුළත ගන්නවා කියන එක ලොකු ඩීල් එකක්. මොකද දැන් රුසියාව අපි දන්නවා අවුරුදු 3මාරක් යුද්ධ කරනවා යුක්‍රේන එක්ක. ඔය දැන් රුසියාව යුක්‍රේන වෝ එක පටන් ගන්න සමහර මිනිස්සුගේ පැය 24යි පැය 48යි යුක්‍රේන හොයන්න නැති. හොයන්න නැති. කියන්නේ දවස් 3න් බිඳ වැටේ කිව්වලට එහෙම මේ මොනවද වෙන්නේ කියලා හිතා ගන්න බැරි වෙයි කියලා කිව්වා. වෙයි කියලා කිව්වා. කියන්නේ අපි අඩුම හිතුව සතිය දැන් මේගොල්ලෝ මේ පැය ගණන් දෙන හින්දා අපි හිතුව සතියකින්වත් ඇටේ. නමුත් අද වෙනකොට අවුරුදු 3මාරක් වෙනවා. රුසියාවට තාම යා සුපීරියොරිටි එක අයිති කරගන්න බැරි වුණා. යුක්‍රේන කියන්නේ ඒගොල්ලොන්ට ප්ලේන් එකක් බය නැතුව ගිහිල්ලා ඇටැක් එකක් කරන්න බෑ. අනිවාර්යෙන් ඒක විනාශයටපත් වෙන්න පුළුවන්. නමුත් ඊශ්‍රායලට ඒ දේ කරන්න පුළුවන් නම් මොකද ඒකට හේතුව තමයි ඉරානයේ ඉතිහාසයේ ඉඳලම ඒගොල්ලෝ දැන් ඔය පාවිච්චි කරන ජෙට්ස් ගත්තත් ඇත්තටම මේ අවුරුදු 40කට වඩා පරණ. මොකද ඒගොල්ලෝ ඇත්තටම මේ ගුවන් හමුදාවක් ලොකුවට හදන එකක් ගැන හිතුවේ නැහැ. එකක් ඒගොල්ලෝ දන්නවා හොඳටම ඒගොල්ලෝ ලොකු මුදලක් ඉදන් කරලා හැදුවත් ඔය සිතේම වෙන්න ලොකු ඉඩක් තියෙනවා. මොකද ඒගොල්ලන්ට උදව් කරන්න රටවල් නැහැ. හැබැයි දැන් මේ වෙලාවේ මේ මම දැක්කා ඊයේ ඇමරිකාවේ මැදිහත් වීමත් එක්ක එතන තව විශේෂ වීමක් වෙනවා. දැන් අපි දන්න ඉතිහාසයේ ට්‍රම්ප් ජනාධිපතිවරයා තමයි දැන් පහුගිය දුර කාලෙදිත් උනත් හැමෝම කතා වුණේ ලෝක යුද්ධයක් පටන් නොගත්තු එකම ඇමරිකානු ජනාධිපතිවරයා. හැබැයි දැන් ඒක බිඳ වැටලා තියෙනවා මේ ඊයේ සිදුවීමත් එක්ක. ඊයේ ට්‍රම්ප් ජනාධිපතිවරයාගේ නියෝගයෙන් මේ ඉරානයට පහර දීපු සිදුවීමත් එක්ක. හැබැයි ඒ වෙලාවේ මේ මම දකිනවා මේ චීනය, රුසියාව, එතකොට ඉන්දියාව වුණත් මම දැක්කා ඉරාන ජනාධිපතිවරයාට මෝදි අගමැතිතුමා විනාඩි 45කට අධික කාලයක් දුරකථනයෙන් කතා කරගෙන මම දන්නේ නැහැ මොකද්ද කතා කරේ කියන එක සම්බන්ධ. චීනය ඇමරිකාවේ පහර දීම හෙලා දැකලා තියෙනවා. රුසියා අද මම හිතන්නේ ඉරාන විදේශ අමාත්‍යවරයා රුසියාවට යනවා මොස්කව් වලට රුසියානු ජනාධිපතිවරයා මුණ ගැහෙන්න. එතකොට මේ පසුබිමත් එක්ක මේ ලෝක යුද්ධයකට අර ඇදීමක් කියලා වාට හිතෙන්නේ නැද්ද? ඔව් ඇත්තටම මෙහෙම දෙයක් තියෙනවා. දැන් චීනය හොඳටම අපිට කියන්න පුළුවන් දෙයක් තමයි ඒගොල්ලන්ගේ ටැක්ටික්ස් අනුව ඒගොල්ලෝ කිසිම වෙලාවක මැදිහත් වෙන්නේ නැහැ. චීනය සහ රුසියාව මැදිහත් වෙන්නේ ඔය ඉරානය ආරක්ෂා කරන්න. ඒකට හේතුව තමයි ඒගොල්ලෝ දැන් ඔය ලිබියාවේ ගඩාෆිට ලොකු පොරොන්දු ටිකක් දීලා තිබ්බා. මොකද එයා බය නැතුව හිටියා අන්තිම මොහොතේ නා එකක් තමයි එයාට යුරෝපේ යාළුවෝ හිටියා. ඔය ඉතාලිය අගමැති එහෙම එයාගේ හොඳ යාළුවෙක් ගඩාෆි. එයා හිතුවා එයා ඊට පස්සේ රුසියාව චීනය ඇවිල්ලා මෙයාට මොනවා හරි උදව්වක් කරා කියලා. නමුත් එකම දේ තමයි අපිට පේනවා ඒ කියන්නේ ඇමරිකාව විශේෂයෙන්ම ට්‍රම්ප් වගේ කෙනෙක් ඉන්න වෙලාවට කොහොමත් කවුරුත් අනවශ්‍ය විදියට ඕකට අත් දාන්නේ නැහැ. හෙලා දකින්න එක සාමාන්‍යයෙන් කරන්න පුළුවන්. ඒක ලේසි වැඩේනේ. සාමාන්‍ය හෙලා දකින්න. මෙක්සිකෝ වුණත් හෙලා දකි. නමුත් ප්‍රශ්නේ කියන්නේ මේ ඊට වැඩි ක්‍රියාමාර්ගකට යන්න ඒගොල්ලන්ගේ යම් බීතියක් තියෙනවා. එකක් තමයි දැන් රුසියාව ගත්තොත්
එහෙම ඒගොල්ලෝ අර යුද්ධෙට හිර වෙලා ඉන්නේ. ඔව්. ඒගොල්ලෝ උදව් ගත්තෙත් ඉරානෙන් ඇත්තටම. ඒ කියන්නේ ඒගොල්ලෝ ඩ්‍රෝන් ටෙක්නොලොජි එක මත සෑහෙන යපුණා. දැන් ඒක නැති හින්දා ඒගොල්ලන්ට යම් එකක් තියෙනවා. සහ චීනයත් බලනවා යම් යම් දේවල් කරන්න එකක්. ඔව් දැන් චීනේ පාකිස්තානයට අර ඒ කරපු සෙල්ලම කර පොඩි උත්සාහයක් තියෙනවා. නමුත් අර ප්‍රශ්නේ තියෙන්නේ දැන් පාකිස්තානේ ගත්තොත් ඇත්තටම ඒ වෙලාවේදී පාකිස්තානය කියන ඇමරිකාවේ හොඳම මිත්‍රයෙක්. ඔව්. චීනයට පුළුවන් බය නැතුව උදව් කරන්න එතනදී. මොකද පොඩි කන්ෆ්ලික්ට් එකක් එන්නේ. නමුත් මෙතන ඊට වැඩිය මේ තත්ත්වය ගොඩක් බරපතලයි. ඉතින් අනික ට්‍රම්ප් ජනාධිපතිට ගත්තොත් එහෙම ඇත්තම අර ජිමි කාටර් කියලා හිටිය ඇමරිකා ජනාධිපතිනෙක්. අර මේ විශාල සින්දුවකුත් තියෙනවා කාටර්ටත් බැරි වෙච්ච දේ මං කරා කියලා අර සුනිල් පෙරේරා එතකොට සින්දුවක් තියෙනවා. ඒ දවස් ලංකාවේ ජනාධිපති කෙනෙක්. එතුමාට පස්සේ යුද්ධයක් ඇති කරපු නැති ඇමරිකන් ජනාධිපතිවරයා විදිහට තමයි ට්‍රම්ප් නම් වුණේ. හැබැයි එකම වැඩේ තමයි ගොඩක් අය අර මතක් කරගන්න ඕන දේ මේ වෙලාවේදී අර සුලේමානිව ට්‍රම්ප්ගේ පළවෙනි ටර්ම් එකේදී ඉරානයේ හිටපු බලවත්ම පුද්ගලයා කුමේනිට පස්සේ කියන්නේ සමන හමුදා ඒ කියන්නේ මැද පෙරදිග පවර්ෆුල්ම මිනිස්සයා විදිහට තමයි සුලේමානිව දැක්කේ. ඔහුව ඝාතනය කරේ ඩොනල්ඩ් ට්‍රම්ප්. ඉතින් ට්‍රම්ප් ඇත්තටම ගත්තොත් එහෙම යුද්ධයක් ඇති කරන්න උත්සාහ වුණා. ඒ කියන්නේ ට්‍රම්ප්ගේ පළවෙනි ටර්ම් එකේදී එයා ඔය මේ අපේ කිම් ජොන් උන්ටත් කිව්වේ ලිටල් රොකට් මෑන් කියලා එයාට මම ගහනවා අර මේ කියලා. නමුත් අර එකම දේ උනේ නෑ යුද්ධයක්. දැන් ට්‍රම්ප් මේ වෙලාවේ වුණත් මේ ඇටැක් එක කරාට පස්සේ උනත් අපිට පේන දේ තමයි ඉරානයේ තාමත් ඇමරිකානු කඳවුරකට කියන්නේ අපි මේ වීඩියෝ කරන මොහොතේදී ඒක එළියට දැම්මට පස්සේ වෙන දේ අපි දන්නේ තාමත් පහර දීමක් කළා නේ වෙනකොට ඒගොල්ලෝ ඊශ්‍රායලෙත් එක්ක තමයි මේ ප්‍රශ්නේ බේරගන්න බලන්නේ. ඒක සුවිශේෂ සිදුවීමක්. ඒ කියන්නේ කිසිම තැනක ඉරානය මේ වෙනතුරුත් ඇමරිකා අඩුම තරමේ පොඩි රොකට් එකක් පොඩි එහෙම දෙයක්වත් ඇමරිකාව ඉලක්ක කරලා කිසි දෙයක් සිද්ධ වෙන්නේ නැහැ. අඩුම හවුතිලා කරන දේවත් හවුතිලාලවවත් ඇමරිකාවට පහර දෙන්න උත්සාහ කරන්නේ නැහැ. හැබැයි මම හිතන්නේ ඒක නොහැකියාව නෙවෙයි. ඉරානයේ නොහැකියාවක් නෙවෙයි. වෙන මොකක් හරි යුද උපක්‍රමයක් හරි මොන හරි දෙයක් නැහැ. විශේෂයෙන් දැන් ඇමරිකාව කැමති මේ වෙලාවේ ආසාවෙන් බාර ගන්න Tamanට රොකට් එකක් එනවා නම් කැම්ප් එකකට. මොකද ඒගොල්ලෝ ඉන්නේ අපිට රොකට් එකකින් ගහනවා. ඒ කියන්නේ මැදිහත් වෙන පොටක් හොයන්න බෑ මේකට. ඔව් ඒ කියන්නේ අනිවාර්යෙන් රොකට් ප්‍රහාරයක් එල්ලුණොත් ඇමරිකාවේ ආසාවෙන් බදාගයි. මොකද ඒගොල්ලන්ට කිසිම දැන් අර ප්‍රශ්නයක් නැහැ. තමන්ගේ ජෙට් එකක් වැටෙන්න තියෙන ප්‍රවණතාවයක් නැහැ නේද? ඒගොල්ලන්ට තියෙන සරලම දේ තමන්ගේ කඳවුරු ටික මැද පෙරදිග තාවකාලිකව හරි අයින් කරගෙන මේ යුද්ධය ඒගොල්ලන්ට කරන්න පුළුවන්. සමහරට එකම සොල්දාදුවෙක්වත් මැරෙන්නේ නැතුව මේ යුද්ධයට ඉවර කරන්න. වගේම එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයට ඊයේ ගෙනහලා තිබ්බා වහාම මේ සාම සාකච්ඡාවලට එළඹෙන්න කියලා පාකිස්තානය, ඉන්දියාව වගේ රටවල් එකතු වෙලා යුරෝපා කවුන්සිල් එකේ එහෙම එකතු වෙලා. ඒතකොට මේ වෙලාවේ මම දකිනවා තව දැන් අපි ආසියාවත් එක්ක බලද්දී ජපානයේ පොඩක් නියුට්‍රල් ගතියක් තියෙනවා. ජපානයේ කිසිම මම දැක්කේ නැහැ ස්ටේට්මන්ට් එකක්. ජපානයේ ඇත්තටම ඒ කියන්නේ ඔරිජිනල් මතය තමයි මේ මොනම හේතුව නිසා අnder any circumstances කියලා තමයි ඒගොල්ලෝ කියන්නේ. ඉරානයේ නියුක්ලියර් වෙපන් නම් ගන්න බෑ කියලා. මොකද ජපානයේ මේක ඒක හේතුව තමයි දැන් ජපානයේ කියන්නේ කොහොමත් මතේ දාන්න ඕනෙත් නෑ. මොකද අර ඒක කොහොමත් ඇමරිකාවේ මෙහි තියෙන තවත් එක කොටසක් වගේ තමයි. තවත් ප්‍රාන්තයක් වගේ තමයි ඒගොල්ලෝ යන්නේ. ඒ වගේම දකුණු කොරියාවත් එහෙමයි. ඉතින් ඒගොල්ලන්ට අර ගොඩක් මේගොල්ලෝ මේකේ නියුට්‍රල් ඉන්නවා. මොකද ඒගොල්ලන්ට එකක් ඉරානෙන් තෙල් ගන්නවා වගේ ප්‍රශ්නයක් ඒගොල්ලන්ට නැහැ. ඒගොල්ලොන්ගේ හැම ගනුදෙනුවම තියෙන ඇමරිකාව ඇතුළු මේ ලොකු පවර්ස් එක. ඒත් මේ ඒගොල්ලෝ ගොඩක් වෙලාට නියුට්‍රල් ඉන්නවා. මේක ඇත්තටම අර ගොඩක්ම මේකේ නියුට්‍රල් නොවි ඉන්නේ අර ඒ කියන්නේ ඇත්තට මැද පෙරදිග රටවල් ගත්තත් නියුට්‍රල්. ඔව් දැන් අපි දකින්නේ නැහැ මේ ඩුබායි වල එක්සත් අරබ් එමිරාජ්‍යයේ. එමිරාජ්‍යය වුණත් කිසිම මේ රියැක්ෂන් එකක් අපි දකින්නේ නැහැ. ඒගොල්ලෝ නිකන් මුස්ලිම් රටක් වුණාට ඉරානය කිසිම සහයෝගයක් නැහැ. ඒ කියන්නේ අනික තමයි මෑතකදී දැන් ආරංචි වෙන සමහර කණින් කොඩින් ආරංචි වෙන දේක් තමයි පාකිස්තානය නම් කටින් ගොඩාක් උදව් කරා ඉරානයට. බය වෙන්න එපා අපි නියුක්ලියර් වලින් ගහනවා ඊශ්‍රායලයට ඔයගොල්ලන්ට ගැලුත් කියලා. නමුත් අන්තිමට බලනකොට මේ තමන්ගේ එයා ස්පේස් එක ඕපන් කරලා තියෙනවා ඇමරිකාවට මේ ප්‍රහාරය කරලා එන්න. ඒ වගේම ඉන්ටෙල් එක දීලා කියලා යම් යම් තොරතුරු යනවා. හැබැයි ඉතින් අපි දන්නවා පාකිස්තාන ඉතිහාසයේ තමයි ඇමරිකාවේ හැම දෙයකම අර ඩර්ටි වර්ක් එක කරන්න තමයි පාකිස්තානය හැමතිස්සෙම කටයුතු කරේ. ඉතින් පාකිස්තානය මේකෙදිත් එහෙම දෙයක් කරාද ඩබල් ගේම් එකක් ගැහුවද කියලා අපිට පේනවා. උතරනේ විශේෂම කාරණේ දැන් ඔය ලෝකේ හැමෝම ගහගෙන ඉද්දි මේ පුංචි මුතු ඇටයක් කියලා අපි ඉස්සර කිව්වා. දැන් නම් මුතු ඇටය කියලා කියන්නේ 2019 විතර පස්සේ අමාරුයි. මුතු ඇටයක් කියලා කියන්නේ මොකක් හරි එකක් අඹ ගෙඩියක් කැඩේගත්තු අර එකක් තියෙනවනේ. දැන් ඒකනේ දැන් අපි අපිට වෙන බලපෑම දැන් ඔයා මුලින් කිව්වා අපිට මේක සුළුපටු නෑ. එතකොට අපි මෙතනදී ඇත්තටම දැන් අර සිරිමාව බණ්ඩාරනායක මැතිණියගේ කාලේ ඉඳලා අපි අපර නොබෙදි ජාතීන්ගේ පිළිවෙතේ නේද අපි ඉන්න ඕනේ. කියන්නේ අපි එතනින් එහා ගිහලා අපි සමහර විට ඔය ප්‍රධාන රටවලනේ අපි ගන්න වැරදි එක ස්ටෙප් එකකින් අපෙන් භාගයක් ගැලවිලා යන්න පුළුවන්. මොකද දැන් ඇත්තටම අපි උතන තේරුම් ගන්න ඕන දේ තමයි දැන් අපිට ඇත්තටම මෙතනදී රටවල් දෙකම ඕනේ. සමහර කට්ටිය කියලා තිබ්බ මේ
අර ඊශ්‍රායලත් එක්ක තියෙන සම්බන්ධතා නවත්තන්න කියලා මේගොල්ලෝ ගාසාවල කරන දේවලින්ද මම ඒකෙදි උනත් කියන්නේ පලස්තීනයේ පව රටක් විදිහට ඊශ්‍රායලට බඩු අපනයනය කරනවා ඊශ්‍රායලෙන් බඩු ආනයනය කරනවා අපිට වැඩි අපි මේ සරල විදිහට ඉන්නේ දැන් මැද පෙරදිග රටවල් හොඳට සෞදි අරාබිය ගත්තත් ජෝර්දානය ගත්තත් දැන් මේ සිරියාව වුණත් ඉදිරියේදී නෝමලයිසේෂන් එකට යන්න ඉඩ තියෙනවා. ඉතින් ඒ නිසා ඒ රටවල් තම තමන් ගනුදෙනු කරනවා. අපි මෙතනදී කරන්න ඕන අපිට ඇත්තටම ඊශ්‍රායලෙත් ඕනේ. ඉරානෙත් ඕනේ. ඒක අපිට ඩිනයි කරන්න බෑනේ. අපි කරන්න ඕනේ එකක් මෙතනදී අපි උඩරිම නියුට්‍රල් ඉන්න එක. මෙතනින් අපිට නැති වෙන දේවල් ටිකක් තියෙනවනේ මේ යුද්ධය අපිට නවත්තන්න බෑ. මම දැක්කා අපින් ඉල්ලීමකුත් කරලා තිබ්බ රටවල් දෙකෙන් යුද්ධය නවත්තන්න කියලා. ඒවා අපි හොඳයි. අර නිකන් ලියුමක් යනකොට කොහොමද මේක කරන්න බෑ කියලා. නමුත් අර අපි කිව්වා කියලා යුද්ධය යන අඩුම ගන්න මම හිතන්නේ මාලදීවේ මතකයි ලියුම යවද්දී කිම් මොන් යුන්ට අපේ හිටව මෛත්‍රී ජනාධිපතිතුමාත් ලියුමක් යවුවා. මම හිතන්නේ අන්න මේක බැලුවාද කියලා අපිට කිසිම වාර්තාවකුත් නැහැ. ඒ නිසා අපි හොඳ වෙලාවට අපි කරන්න ඕනේ අපිට විදේශ රැකියාව වලට යවනකොට තව ගැටලුවක් එනවා නම් අපි මොකක්ද හොයාගන්න ඕන විකල්පය කියලා බලනකොට අපිට ඉරානෙන් තෙල් ගන්න බැරි වුණොත් ඉදිරියේදී කොහොමද ඉරානේ දැන් තෙල් සංචිත වලට ඩැමේජ් එකක් කරලා දෙනවා අපි කොහොමද ඉරානෙන් ගන්න තෙල් වෙන කොහෙන් හරි ගන්නවා නම් අපි කොහොමද ඒක රිප්ලේස් කරන්නේ අපි හැමතිස්සෙම අපි කියන 10 step ahead පියවර 10ක් ඉදිරියෙන් ඉඳලා එකක් ඊශ්‍රායලය සහ ඉරානයේ රාජ්‍යතාන්ත්‍රික සම්බන්ධතා දිගටම වඩාත් හොඳින් නඩත්තු කරන ගමන් මෙතනින් අපිට මොනවා හරි අහිමි වෙන්න තියෙනවා නම් ඒක කොහෙන්ද ලබා ගන්න කියන එක ගැන තමයි අපි රටක් විදිහට හිතන්න ඕනේ. පැති ගන්න එක සමාන මම පාර්ලිමේන්තුවේදී දැක්කා හොඳ ආවේගශීලී කතා කරා මේ ඇමරිකාවට උනත් ප්‍රශ්න කරන්න ඕනේ ඒගොල්ලන්ගේ ක්‍රියාකලාපය කියලා කීව කට්ටිය ඉන්න නිසා අපි එහෙම ප්‍රශ්න කරන්න ඕනේ නැහැ. මොකද අපේ ලොකුම ගැනුම්කරුව ඇමරිකාව. අපිට ඒ නිසා රටක් විදිහට ඔය අර මෝරලිටි එක මේ වෙන රටවල වෙන වැරදි කියන ඒවා විවේචනය කරන්න පුළුවන් තත්ත්වයක නෙමෙයි ලංකාවේ ඉන්නේ. අනිත් එක දැන් අපිට පේන දෙයක් තමයි ඉදිරි ඉස්සරහ දශකයේදී එහෙම නැත්නම් දශක දෙක ඇතුළත ඔය යුරෝපියන් ආර්ථිකය ආසියාවට කැරකෙනවා. මේ අපි ඉන්නේ ඇත්තටම මේ අර නොනගතේටයි මේ සංක්‍රාන්තික සමයේ මේ නොනගතේ වගේ තමයි ආර්ථික සංක්‍රාන්තිය අපි ඉන්නේ. අපිට පේන මානක තියෙනවා ඉන්දියාව චීනය වගේ ඇමරිකාව වගේ අභිබව ආර්ථික ඉස්සරහට එන මට්ටමක් අපි තියෙනවා. දැනට ප්‍රෙඩික්ෂන් තියෙනවා. එහෙම වෙනවා කියන එක. මම දැක්ක පහුගිය දවස්වල අපේ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහත්මයාත් ඒ ගැන අදහස් පළ කළා. අපි ඒ වෙනුවෙන් තමයි පෙළ ගැහෙන්න ඕනේ කියලා අදහස් දක්වලා තිබ්බා. ඉතින් කොහොම වුණත් මම කියන්නේ ශාලිද දැන් මේ ලෝක යුද්ධයක් බවට මේක පරිවර්තනය වේද එහෙම නැත්නම් මෙතනින් මේ ඇමරිකාවේ ප්‍රහාරයෙන් පස්සේ අපි දකින්නේ නැහැ ලොකු සිදුවීම් ටික. ඔව් මම හිතන්නේ ඇත්තටම ලෝක යුද්ධ තත්ත්වයක් ඇති වෙන්නේ නැහැ. බොහෝ දුරට දැන් තියෙන කලාපී යුද්ධ. දැන් උදාහරණයක් විදිහට රුසියාව යුක්‍රේන යුද්ධය එතන කන්ටේන් වෙලා තමයි තියෙන්නේ. රුසියාව අවුරුදු 3මාරක් තිස්සේ එතන හිර වෙලා ඉන්නේ. දැන් එතකොට මෙතනත් මේ යුද්ධෙත් ඉතින් එහෙමම තමයි මේ රටවල් දෙකම ගිහිල්ලා ලෝකෙට වාසනාවක්. ඇතර කියන්නේ පැතිරෙන මොකද මැද පැත්ත රටවල් මේකට එන්නේ නැහැ. ඉස්සර අර අරාබි ලීග් එකතු වෙලා ඊශ්‍රායලට ගහුවා එහෙම වෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා සමහර ටික ඉරානයේ රෙජිම් චේන්ජ් එකක් එහෙම වුණත් ඒක මේ ලෝකෙට බලපායි යම් රෙජිම් චේන්ජ් එක නම් මම දැක්ක ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරයා රික්වෙස්ට් කරලා තිබ්බා. ඔව් මෙහෙම කරමු කියලා. ඒකවා ඒක සාවඩ ඉස්සර වගේ වට කැමති නැහැ. නමුත් ඒගොල්ලන්ට අර තියෙන දේ තමයි දැන් අපි දන්නවා ලිබියා හැම රෙජිම් චේන්ජ් වෙද්දී එහා පැත්තේ නායකයෙක් හිටියේ. ඔව් එතන තමයි රික්තකයක් තිබ්බ ලොකු විනාශයක් වුණා. දැන් අර ඉරානේ වෙලා තියෙන ඇත්තම ඔය රෙජිම් චේන්ජ් එකකින් බලයටපත් වෙච්ච කට්ටිය තමයි ඔය ඉන්නේ. කලින් තිබ්බේ ෂා රජුරන්ගේ හොඳ පාලනයනේ. ඉතින් ඒ නිසා ඒක නැවත ස්ථාපිත කරගන්න පුළුවන්ද කියලා තමයි මේගොල්ලෝ බලන්නේ. ඉතින් එහෙම වුණත් ලෝක යුද්ධ තත්ත්වයකට මේක තිබ්බත් නැසත් යන්නේ නෑ. අර අපිට මේකේ හොඳ දේ තමයි සමහරට චීනය වගේ රටක් වුණත් 5-6 වතාවක් කල්පනා කරයි තායිවානය වගේ රටකට ගහන්න. මොකද දැන් මේ තියෙන වෝෆෙයා එක ගොඩක් වෙනස් වෙලා තියෙන නිසා මොකද ඇත්තටම දැන් තියෙන ඔය අතින් පයින් ගහ ගන්න දේවල් නෙවෙයි ලෝකේ. අඩුම ගානේ සෙබළු මූණට මූණලා කියන්නේ ඈතට වෙඩි තියා ගන්න එකක්වත් දැන් ඇත්තටම නැහැ. ඩ්‍රෝන් වෝෆෙයා ඒ වගේ යන්නේ. ඉතින් ඒක නිසා මම ඇත්තටම කියන්නේ ලංකාව විදිහට අපි මේ පොරවල් වෙන්නේ නැතුව අපි උපදෙස් දෙන්න යන්නේ නැතුව අර අපි නොබැදි ජාතීන්ගේ පිළිවෙත අපි සමාජිකයෙක් ජාතීන්ගේ සංවිධානය. එතකොට ඒ මට්ටමේ ඒ මතයක් දරාගෙන අපිට ඉස්සරහට යන්න පුළුවන් නම් අර අහක යන කුණු කොටවල් අපේ දා ගන්න අවශ්‍යතාවයක් නැහැනේ. ඉතින් ඒක නිසා හැබැයි ආණ්ඩුවට කියන්න තියෙන එක නෑ. බලය හොබවන ආණ්ඩුව NPP එකට සිද්ධ වෙනවා මේ ගැන අර වාකියු වගේ 10 step ahead හිතලා වැඩ කරන්න. ඒකනකුව ළඟ හිතලා එහෙම වැඩ කරන්න ගියොත් අපිට ලොකු ප්‍රශ්න වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. මොකද මේ තත්ත්වෙත් එක කොහොමත් ශාලිත මේ ලෝක යුද්ධයක් ඇති නොවුනත් මේ තත්ත්වෙත් එක්ක ලෝක ආර්ථිකයේ සැලකුතු කඩාවැටීමක් සිද්ධ වෙනවා. විශේෂයෙන්ම දැන් තෙල් මිලේ තියෙන මේ අවිනිශ්චිත භාවයත් එක්ක අනිවාර්යෙන් ඒ අර්බුදේ එනවා. ඒ අර්බුදයක් එනවා. එතකොට ඒවට අපි මුහුණ දෙන්නේ කොහොමද? දැන් අපේ දැන් මම දැක්ක දාලා තියෙන අපි මාස දෙකකට ඇති වෙන තෙල් සංචිත අපි ගාව තියෙනවා කියලා. එතනින් පස්සේ අපි මොකද කරන්නේ? අපිට එතනින් පස්සේ ඉල්ලුම් කරන්න ටෙන්ඩර් පටිපාටියේ ගිහිල්ලා මොන හරි සූදානමක් තියෙනවද? තියෙනවා සහ අපි තෙල් අපේ සෝසස් මොනවද? අපි ඉරානෙන් කොච්චර ප්‍රතිශතයක් තෙල් ගන්නවද?
ඉදිරියේදී අපිට ඒක රිප්ලේස් කරන්න ඕනේ. මොකද ඉතින් ඉරානයේ තෙල් විනාශ වුණොත් අපිට එතනින් එහාට එතනින් කරන්න එහාට දෙයක් නැහැ. ඒ නිසා අපි ඒ වෙන මොකද්ද අපි ගන්න මාවත. ඒ වගේම අර අපි තෙල් පරිභෝජනය අඩු කරගන්න යම් වැඩපිළිවෙල ඒකට තමයි අපි කලින් කතා කරපු ඉලෙක්ට්‍රොනික වෙහිකල් වගේ දේවල් වලට ගවර්න්මන්ට් එකෙන් මිනිස්සු පුෂ් කරලා එහෙම තැනකට එන්න පුළුවන්. ඉතින් ශාලිද අපි ලොකුවට කතා කරන්නේ නැතුව අද අපි ඔව්. කතාව අවසන් කරමු. ඔව්. ඉතින් අලුත් දවසක අලුත් වැඩසටහනකින් අපි ආයෙත් මේ පවර් ටොක් කියන වැඩසටහනෙන් හම්බ වෙමු. ඉතින් ඔයගලන්ට ආරාධනා කරනවා මේ වෙනකන් අපේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න, ඒ වගේම like කරන්න, comment කරන්න, share කරන්න, මේ හැමදේම කරන්න. අපේ platforms හැම එකකම අපේ විශේෂයෙන් asiatoday.lk news website එක වෙනස්ම ආකාරයේ news website එකක් කියන්න ඕනේ. මොකද අපේ website එකට ඔයගොල්ලෝ visit කරලම් බලන්න මොන වගේ news ද යන්නේ, content එක මොන වගේද එහෙම කියලා. ඉස්සරහට අලුත් විදිහේ ලංකාවේ එතෙක් මෙතෙක් නොකරපු ලොකු වැඩසටහන් තොගයක් එක්ක Asia Today ඉදිරියට ගලාගෙන යාමට නියමිතයි. ඉතින් Power Talk කියලා කියන්නේ ඒ ඉස්සරහට ගලාගෙන යන එක ඇතුලේ තියෙන එක segment එකක්. ඉතින් අලුත් Power Talk episode එකකින් අපි නැවතත් හමු වෙමු. ඉතින් ස්තුතියි ශාලිත සම්බන්ධ වුණාට. ස්තුතියි සම්බන්ධ කරගත්තා.